subscribe, like, comment. ජීවිතේ අපිට මුණ ගැහෙන සමහර මිනිස්සු ලේනෑයෝ නොවුනත් ඒ අය අපේම ජීවිතේ කොටසක් වෙනවා. මේ කතාවත් එහෙම යාළුකමක් ගැනයි. නිමල් කියන්නේ සාමාන්‍ය තරුණයෙක්. ඒත් අදත් ඔහුගේ හිතේ ලොකු හිස්තැනක් තියෙනවා. ඒ ඔහුගේ ජීවිතේ හොඳම යාළුවා වූ සුදේෂ්ව නැති වෙලා ගිය දවසේ ඉඳන්. නිමල්ගේ අතේ තිබුණේ පරණ ඡායාරූපයක්. ඒකේ හිටියේ ඔහුයි සුදේෂුයි. පුංචි කාලේ ඉඳන් එකට හැදුණු, එකට අඬපු, එකට හිනා වුණු, එකිනෙකා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති යාළුවෝ දෙන්නෙක්. ඒ මතකයන් අදත් පණ වගේම නිමල්ගේ හිතේ ජීවත් වෙමින් තිබුණා. ඒ රාත්‍රියත් වෙනද වගේම නිහඬයි. නිමල් සෙමින් ඡායාරූපය ඇඳ ළඟ තියලා නින්දට යන්න උත්සාහ කළා. ඒත් ඇස් පියාගත්තත් මතකයන් නම් නතර වුණේ නැහැ. කාමරේ ඔරලෝසුව සෙමින් මධ්‍යම රාත්‍රියට ළඟා වෙමින් තිබුණා. ඒ නිහඬ රාත්‍රිය ඔහුගේ ජීවිතේ වෙනස් කරන රාත්‍රියක් වෙයි කියලා නිමල් දැනගෙන හිටියේ නැහැ. හරියටම රාත්‍රී 12ට කාමරයේ නිහඬතාවය බිඳ දමමින් දුරකථනය නාද වුණා. නිමල් අත දිගු කරලා ෆෝන් එක අරගෙන ස්ක්‍රීන් එක දිහා බැලුවා. ඒ මොහොතේ ඔහුගේ හුස්මත් නතර වුණා. ස්ක්‍රීන් එකේ පැහැදිලිවම සටහන් වෙලා තිබුණේ සුදේෂ් කෝලින්. මාස 3කට කලින් මියගිය තමන්ගේ හොඳම යාළුවාගේ නම. නිමල්ගේ ඇඟම එකපාරටම සීතල වෙලා ගියා. ඔහුගේ දැස් දුරකථනයේ ස්ක්‍රීන් එකෙන් ඉවතටවත් ගන්න බැරි වුණා. මේක වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඔහුගේ හිත පුරාම දුවන්න පටන් ගත්තා. මාස 3කට කලින් මේ ලෝකෙන් සමුගත් සුදේෂ්ගේ නම අද මධ්‍යම රාත්‍රියේ ඔහුට ඇමතුමක් ගන්නේ කොහොමද? බියත් පුදුමයත් අතර නිමල් ගල් ගැසුණු මිනිස්සෙක් වගේ නිහඬව හිටියා. බිය නිසාම නිමල් ඒ ඇමතුම කපා දැම්මා. ඔහු හිතුවේ ඒකෙන් හැමදේම ඉවර වෙයි කියලා. ඒත් තප්පර කිහිපයක් යන්නත් කලින් දුරකථනය නාද වුණා. ස්ක්‍රීන් එකේ ආයෙත් පෙන්වන්නේ ඒ නමමයි, සුදේෂ් කෝලින්. දැන් නම් නිමල්ගේ හද ගැස්මත් වේගයෙන් වැඩි වෙලා. මේ සිද්ධ වෙන්නේ හීනයක්ද නැත්නම් ඇත්තක්ද කියලා ඔහුට කිසිම දෙයක් තේරුනේ නැහැ. තවදුරටත් මේක මගහැරලා ඉන්න බැරි බව නිමල්ට තේරුණා. බියක් තිබුණත් ඇත්ත දැනගන්න තිබුණු ආශාව වැඩි නිසා බිය තිබුණත් ඇත්ත දැනගන්න තිබුණු ආශාව ඊට වඩා බලවත් වුණා. වෙවුලන ඇඟිල්ලෙන් ඔහු සෙමින් ආන්සර් බොත්තම තද කළා. කාමරය එකපාරටම නිහඬ වුණා. ඔහුට ඇහුනේ ඔහු හුස්ම ගන්න හඬ විතරයි. තත්පර කිහිපයක් කිසිම හඬක් ඇහුනේ නැහැ. ඒ නිහඬතාවය බිඳිමින් කැඩි කැඩි ඇහෙන මිනිස් කටහඬක් නිමල්ගේ කනට වැදුනා. නිමල්. ඒ හඬ සුදේෂ්ගේ හඬට හරිම සමානයි. නිමල්ගේ දැස් බියෙන් විශාල වුණා. ඊළඟට ඇහුනේ වචන කිහිපයක් පමණයි. මට උදව්වක් ඕන. පරණ වැව ළඟට එන්න. එච්චරයි. ඒ එක්කම දුරකථනය නිහඬ වුණා. නමුත් නිමල්ගේ ජීවිතේ නම් එතනින් පස්සේ පෙර වගේ තිබුණේ නැහැ. ඒ ඇමතුමෙන් පස්සේ නිමල්ට ගෙදර ඉන්න හිත දුන්නේ නැහැ. ඇත්තටම ඒ සුදේෂ්ද නැත්නම් කවුරු හරි කරන විහිළුවක්ද?
ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඔහු තීරණය කළා. ෆ්ලෑෂ් ලයිට් එකයි දුරකථනයයි අරගෙන මධ්‍යම රාත්‍රියේම ඔහු ගෙදරින් පිටත් වුණා. ඒ ගමන ඔහුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන ගමනක් වෙයි කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ. ගම්මානයේ පාරවල් සම්පූර්ණයෙන්ම පාළුවට ගිහින් තිබුණා. හමන සුළඟේ හඬත් ගස් කොළ සෙලවෙන ශබ්දයත් ඇරෙන්න වෙන කිසිම හඬක් තිබුණේ නැහැ. සෑම අඩියක්ම ඉස්සරහට තියද්දී නිමල්ගේ හද ගැස්ම තවත් වැඩි වුණා. ඔහුගේ හිතේ එකම ප්‍රශ්නයක් තිබුණා. මම හරි දේ කරනවද? විනාඩි කිහිපයකට පස්සේ නිමල් පරණ වැව ළඟට ළඟා වුණා. සඳ එළිය වැව මත වැටිලා තිබුණා. ඒත් ඒ නිහඬ සුන්දරත්වය ඇතුලේ අමුතු බයක් සැඟවිලා තිබුණා. කෝල් එකේ කියපු විදිහටම වැව අයිනේ තිබුණු පරණ ගහ ළඟට ඔහු සෙමින් ගියා. ඒ මොහොතේ තමන්ව කවුරු හරි බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් ඔහුට දැනුණා. ෆ්ලෑෂ් ලයිට් එකේ එළිය ගහේ මුල් අතරට වැටුණා. එතකොටම මඩෙන් ටිකක් වැසිලා තිබුණු ලෝහ පෙට්ටියක් නිමල්ගේ ඇසට අසු වුණා. ඔහු සෙමින් ඒක අතට ගත්තා. මේ හැමදේම ඇමතුමේ කියපු විදිහට වෙමින් තිබුණා. දැන් ඔහුට තිබුණේ එකම ප්‍රශ්නයක්. මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මොකක්ද? ඒ ප්‍රශ්නයට ලැබෙන උත්තරය ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරන්න යන බව නිමල් තවමත් දැනගෙන හිටියේ නැහැ. වෙවුලන අත්වලින් නිමල් ලෝහ පෙට්ටියේ මලකඩ කාලා තිබුණු අගුල සෙමින් ඇරියා. අවුරුදු ගණනාවක් කිසිවෙක් අත නොතැබූ දෙයක් වගේ ඒ පෙට්ටිය විවෘත වුණා. ඔහුගේ හුස්ම වේගවත් වුණා. මේ මොහොතේ ඔහු බලාපොරොත්තු වුණේ ඕනෑම දෙයක්. ඒත් ඇතුලේ තිබුණේ ඔහු කවදාවත් බලාපොරොත්තු නොවන දේවල්. පෙට්ටිය ඇතුලේ තිබුණේ පැරණි ඡායාරූපයක්, ලිපියක්, USB මෙමරියක්. නිමල් සෙමින් ඡායාරූපය අතට ගත්තා. ඒකේ හිටියේ ඔහුයි සුදේසුයි. පාසල් නිවාඩු කාලයක වැව ළඟ ගත්ත ඡායාරූපයක්. ඒ මතකය නැවත ඔහුගේ හිත පුරා පණ ගත්තා. නිමල් ලිපිය දිග ඇරලා කියවන්න පටන් ගත්තා. ඒ ලිපිය දිගහැරිය ගමන් ඔහුට තේරුණා මේ සුදේස්ගේ අකුරු. ලිපියේ ලියලා තිබුණේ, නිමල්, ඔයා මේ ලිපිය කියවනවා නම් මම මේ ලෝකේ නැති වෙලා ඇති. මම දන්නවා ඔබ මේ දවස් ටිකේ ගොඩක් දුක් විඳිනවා කියලා. ඒත් මගේ එකම ඉල්ලීම මං වෙනුවෙන් අඬන එක නවත්තලා ජීවිතේ ඉස්සරහට යන්න. ඒ වචන කියවද්දි නිමල්ගේ ඇස්වලින් කඳුළු නවත්ත ගන්න බැරි තරමට වැටුණා. ඔහු ඡායාරූපය පපුවට තුරුළු කරගත්තා. අවුරුදු ගණනාවක් එකට ගත කරපු මතකයන්, හිනාවන්, පොරොන්දු හැම දෙයක්ම ඔහුගේ හිතේ එකපාරටම මැවිලා පෙනුණා. ඒත් තවමත් ඉතුරු වෙලා තිබුණේ එකම දෙයක්. ඒ USB මෙමරි එක. ඒක ඇතුලේ මොනවා තියෙනවද කියලා දැනගන්න නිමල්ගේ හිත නොයිසිලිමත් වුණා. නිමල් තමන්ගේ ලැප්ටොප් එකට USB මෙමරි එක සෙමින් සම්බන්ධ කළා. ඔහුගේ අත් තවමත් වෙවුලමින් තිබුණා. තත්පර කිහිපයකට පස්සේ ස්ක්‍රීන් එකේ එකම ෆයිල් එකක් දිස් වුණා. ඒකේ නම දැක්ක ගමන් නිමල්ගේ හදවත තවත් වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.
වීඩියෝ එකේ නම තිබ්බේ For My Brother නිමල්. ගැඹුරු හුස්මක් ගත්ත නිමල් ප්ලේ බටන් එක ඔබා දැම්මා. ස්ක්‍රීන් එක සෙමින් ආලෝකමත් වුණා. ඒකේ හිටියේ සුදේෂ්. ඔහුගේ මුහුණේ තිබුණේ වෙනදා වගේම හිනාවක්. ඒත් ඒ හිනාව ඇතුලේ පුංචි දුකක් හැංගිලා තිබුණා. ඔහු සෙමින් කතා කරන්න පටන් ගත්තා. මචං මේ වීඩියෝ එක උඹ බලනවා නම් මම උඹ ළඟ නැති වෙලා ඇති. ඒත් මතක තියාගනින් හොඳම යාළුවෝ කවදාවත් වෙන් වෙන්නේ නෑ. මම හැමදාම උඹගේ මතකයන් ඇතුලේ ජීවත් වෙනවා. වීඩියෝ එක අවසානයට ළඟා වුණා. සුදේෂ්ගේ හඬ ටිකෙන් ටික බිඳ වැටුණා. මචං ජීවිතේ කවදාවත් නවත්තන්න එපා. අම්මාව බලාගනින් හිනා වෙලා ජීවත් වෙයන්. මාව මතක් වෙන හැම වෙලාවකම අඬන්න එපා. අපි දෙන්න එකට හිනා වුණ මතකයන් මතක් කරගෙන හිනා වෙයන්. ඒ වචන අහනකොට නිමල්ගේ ඇස් වලින් කඳුළු වැටුණා. ඔහුට කතා කරන්නවත් වචනයක් ඉතුරු වුණේ නැහැ. හිරු උදා වෙන්න පටන් ගත්තා. වැව ළඟ තිබුණු අඳුරු ගතිය දුරු වෙලා ගියා. නිමල් සෙමින් තමන්ගේ දුරකථනය අරගෙන කෝල් හිස්ටරි එක බැලුවා. ඒත් එතන සුදේෂ් කෝලින් කියලා කිසිම ඇමතුමක් තිබුණේ නැහැ. ඒ ඇමතුම ඇත්තටම ආවද නැත්නම් තමන්ගේ හිතේ මැවුනද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් කවදාවත් ලැබුණේ නැහැ. ඒත් එක දෙයක් නම් නිමල්ට තේරුම් ගියා. සැබෑ යාළුකමක් නම් කවදාවත් මරණයෙන්වත් නතර වෙන්නේ නැහැ. සමහර බැඳීම් මිනිස්සු මේ ලෝකෙන් ගියත් අපේ හදවතේ හැමදාමත් ජීවත් වෙනවා. නිමල් සෙමින් ගෙදර යන්න හැරුණා. ඔහුගේ හිතේ තිබුණු බර ටිකෙන් ටික සැහැල්ලු වෙමින් තිබුණා. ඒත් එකපාරටම ඔහුගේ දුරකථනය කම්පණය වුණා. නිමල් සෙමින් ඒක අතට ගත්තා. ස්ක්‍රීන් එක දිහා බලපු මොහොතේ ඔහුගේ මුහුණේ තිබුණු හිනාව අතුරුදහන් වුණා. ඇත්තටම කවුද ඔහුට කතා කළේ කියන ප්‍රශ්නය තවමත් පිළිතුරක් නැති ප්‍රශ්නයක් වුණා. සමහර ඇමතුම් ජීවිතේට එකපාරක් විතරක් එනවා.